සුබ දවසක් වේවා හැමෝටම. අද අපි හදන්න යන්නේ එළවලු සූප් එකක්. ඒකට මම අරන් තියෙනවා කරපිංචායි, සුදු ලුණු, තක්කාලි, බෝංචි, අල, කැරට් ලීව්ස්. ඒ ටික තමයි අරන් තියෙන්නේ. ඒ පරිප්පුත් දාගන්නවා. ඉතින් ඔයාලට තව වෙන කැමති එළවලුවක් දාගන්න පුළුවන්. ඉතින් බලමු කොහොමද අපි හදාගන්නේ කියලා. අපි ඊට පස්සේ මේකට දාගමු එළවලු ටික දාගමු. මම ඉස්සරම අල ටික දාගන්නවා. ඊනියට කපා ගන්න මේ විදිහට බොන්චි, කැරට් ලීක්ස් නම් මම පොඩ්ඩයි දාන්නේ මේ දිය රස ගතිය තියෙන හින්දා. ඊළඟට සුදු ලුණු, තක්කාලි, ඊට පස්සේ කරපිංචා ටිකක් දාගමු. ඊට පස්සේ ගම්මිරිස් කුඩු ටිකක් මම දාගන්නවා. ඊට පස්සේ ලුණු කුඩු ටිකක් දාගමු. ඊට පස්සේ මම කහ කුඩු පොඩ්ඩක් දාගන්නවා. අය මේ 3-5 කුඩු ටිකක් දාගන්න. ඊට පස්සේ මම වතුර එළවලු වැහෙනකම් දාගන්නවා. ගොඩක් දාගන්න ඕනේ නෑ. මම මේ වගේ එළවලු ටික වැහෙනකම් ටිකක් දාගන්නවා. ඊට පස්සේ අපි මේක විනාඩි 10ක් විතර තම්බ ගමු. එළවලු ටික තැම්බෙනකම්. ඉතින් බලමු ඊට පස්සේ කොහොමද හදාගන්නේ කියලා. ඊට පස්සේ අපි ওই විදිහට තම්බ ගමු. පරිප්පුත් මේ වගේ සෝදලා අරගෙන මේ වගේ පරිප්පු ටිකක් මම දාගන්නවා. ඉතින් මේ විදිහට විනාඩි 10ක් විතර අපි මේ ටික තම්බ ගමු. ඊට පස්සේ මම මේකට දාගන්නවා කෝලි. ඔයාලත් මේ විදිහට හදලා බලන්න. මේ විදිහට ඇත්තටම රස එළවලු සූප් එකක්. ඔයාලට කැමති නම් ඉතින් වෙජිටේරියන් නෙවෙයි නම් පුළුවන් මස් තුනක් දාගන්න. ඉතින් මේ විදිහට තමයි මම හදාගත්තේ. ඉතින් බලමු කොහොමද රස කියලා. ඉතින් ඔන්න මම හදාගත්ත එළවලු සූප් එක. ඉතින් ඔයාලත් මේ විදිහට හදලා බලන්න. ඇත්තටම රසයි සුවඳයි දෙකම තියෙනවා. ඉතින් try කරලා බලන්න මේ විදිහට හදාගන්න. ඉතින් මගේ වීඩියෝ එක හොඳ නම් like එකකුත් දාන්න, comment එකකුත් දාන්න. ඔයාලට සුබ දවසක්.